කවදා හරි හිතලා තියෙනවද වෙබ් අඩවියකට ලොග් වුණාට පස්සේ අපි එක පේජ් එකකින් තව එකකට මාරු වෙද්දී ඒ වෙබ් අඩවිය කොහොමද අපිව දිගටම අඳුරගෙන ඉන්න කියලා. ඔන්න අද අපි කතා කරන්න යන්නේ අන්තර්ජාලය අපිව මතක තියාගන්න පාවිච්චි කරන සෙෂන්ස්, කුකීස් සහ වෙබ් ස්ටෝරේජ් කියන තාක්ෂණයන් පිටිපස්සේ තියෙන කතාව ගැනයි. මේක නම් ඉතින් අපි හැමෝම අත්දැකලා තියෙන දෙයක්. ඔන්ලයින් shopping කරනකොට බඩු ටික කාට් එකට දාලා වෙන page එකට ගිහින් ආයෙමත් කාට් එකට එනකොට අර බඩු ටික ඒ විදිහටම තියෙනවා. හැම ක්ලික් එකක් ගානෙම ඒ කාට් එක හිස් වෙන්නේ නැත්තේ ඇයි? අන්නේ ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි අද හොයන්න යන්නේ. හරි. ඉතින් අපි මේ ගමනේ යන්නේ මෙහෙමයි. මුලින්ම අපි කතා කරනවා අන්තර්ජාලයට හැමදේම අමතක වෙන මූලික ගැටලුව ගැන. ඊට පස්සේ අපි බලනවා සර්වේ එක කොහොමද සෙෂන්ස් පාවිච්චි කරලා දේවල් මතක තියාගන්නේ කියලා. එතනින් අපි යනවා අපේ බ්‍රවුසරේ තියෙන පුංචි යතුරු කැරැල්ල. ඒ කියන්නේ කුකීස් ගැන හොයන්න. ඊටත් පස්සේ වෙබ් ස්ටෝරේජ් කියන නවීන තාක්ෂණයේ දිහාට හැරිලා මේ හැම දෙයකම තියෙන ආරක්ෂක අභියෝග ගැනත් කතා කරලා අන්තිමට බලමු මේ තාක්ෂණයේ අනාගතය කොයිබඩද යන්නේ කියලා. හරි. එහෙනම් අපි පටන් ගමු මුලින් ඉඳන්ම මේ හැම දෙයකටම හේතුව තමයි අන්තර්ජාලයේ තියෙන අමතක වීමේ ස්වභාවය. අපි බලමු මොකද මේ ස්ටේට්ලස් වෙබ් එක කියන්නේ කියලා. වෙබ් එක වැඩ කරන මූලිකම ප්‍රොටෝකෝල් එක තමයි HTTP. ස්වභාවයෙන්ම මේකට කිසිම මතකයක් නැහැ. ඒ කියන්නේ අපි වෙබ් සර්වර් එකකට යවන හැම ඉල්ලීමක්ම, ඒ කියන්නේ හැම රික්වෙස්ට් එකක්ම ඒකට අලුත්ම දෙයක්. හරියට අපි කෙනෙක් එක්ක කතා කරද්දී අපි කියන හැම වාක්‍යයක් ගානෙම එයාට අපි කවුද කියන එක අමතක වෙනම වගේ වැඩක්. ඉතින් මේ අමතක වෙන ලෙඩේට විසඳුමක් විදිහට මෘදුකාංග ඉංජිනේරුවෝ ප්‍රධාන මෙවලම් තුනක් පාවිච්චි කරනවා. ඒ තමයි local storage, session storage සහ cookies. ඔන්න ඔය තුන තමයි අපේ අද කතාවේ ප්‍රධාන චරිත තුන. හරි, අපි එහෙනම් අපේ පළවෙනි ප්‍රධාන චරිතය ගන්න බලමු. ඒ තමයි sessions. සරලවම කිව්වොත් මේක තමයි සර්වේ එකේ මතකය. අපි බලමු සර්වේ එකක් කොහොමද, අපි කවුද, අපි මොනවද කරන්නේ කියලා මතක තියාගන්න කියලා. මේක සිද්ධ වෙන විදිය හරිම සරලයි. හිතන්නකෝ අපි වෙබ්සයිට් එකකට ලොග් වෙනවා. ඔන්න එතකොටම සර්වර් එක අපි වෙනුවෙන් විශේෂ ෆයිල් එකක් හදනවා. ඒකට කියනවා session එකක් කියලා. ඊට පස්සේ ඒ session එකට අනන්‍ය ID එකක්, හරියට රහස් කෝඩ් එකක් වගේ එකක් හදනවා. දැන් තමයි වැදගත්ම දේ. සර්වර් එක ඒ ID එක කුකී එකක දාලා අපේ බ්‍රවුසරයට යවනවා. ඊට පස්සේ අපි කරන හැම වැඩක් එක්කම බ්‍රවුසරයේ නිහඬවම අර ID එක ආපහු සර්වර් එකට යවනවා. අන්තිමට සර්වර් එකේ ID එක දැක ගමන් දන්නවා. මේ ඉන්නේ අර කෙනා කියලා අපිට ආදාළ දත්ත ටික හොයාගන්නවා. තවමත් පැහැදිලි නැත්තම් මෙන්න නියම උපමාවක්. හිතන්න සෙෂන් එකක් කියන්නේ සර්වර් එකේ තියෙන ලොකර් එකක් කියලා. වෙබ් අඩවිය අපේ විස්තර ඔක්කොම ඒ ලොකර් එකේ දාලා තිනවා. අපේ බ්‍රවුසරය අතේ තියෙන්නේ ඒ ලොකර් එකේ යතුරු විතරයි. ඒ කියන්නේ session ID එකක්. ලොකර් එක ඇතුලේ තියෙන දත්ත ටික නෙවෙයි. අපි දැන් කතා කළා ලොකර් එකේ යතුරු ගැන නේද? අන්නේ යතුරු. ඒ කියන්නේ session ID එක අරගෙන යන්නේ කවුද? ඒ තමයි cookies. මේවා තමයි අපේ බ්‍රවුසරේ තියෙන පුංචි යතුරු කැරැල්ල. සරලවම කිව්වොත් cookies කියන්නේ බ්‍රවුසරේ තියෙන පුංචි මතක සටහන්. හැබැයි මෙතන තියෙන වැදගත්ම තීරණාත්මකම කාරණේ තමයි වෙබ් අඩවිය කරන හැම ඉල්ලීමක් එක්කම, ඒ කියන්නේ හැම රික්වෙස්ට් එකක් එක්කම මේ cookie එකත් සර්වර් එකට යනවා. මේ නිසා තමයි හැම රික්වෙස්ට් එකක්ම බරණු වෙන්න cookies වල size එක කිලෝබයිට් 4කට විතර සීමා කරලා තියෙන්නේ. හරි. cookies කිව්වට ඒවත් එක වගේ නෑ. ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි session cookies. මේවා අපි බ්‍රවුසරේ වැහුවම මෙකිලා යනවා. log වීම, shopping cart වගේ తాවකාලික දේවල් වලට පාවිච්චි වෙන්නේ මේවා. අනික තමයි persistent cookies. මේවට කලිකුත් වීමේ දිනයක් තියෙනවා. බ්‍රවුසරේ වහලා ඇරියත් මේවා මැකෙන්නේ නැහැ. අර remember me box එක ටික් කරාම වෙන්නේ ඕක තමයි. හැබැයි cookies වලත් සීමාවන් තියෙනවා. ඉතින් ඒවට විසඳුමක් විදිහට ඊට වඩා බලවත් දෙයක් දැන් අපි පාවිච්චි කරනවා. ඒ තමයි වෙබ් ස්ටෝරේජ්. මේක හරියට බ්‍රවුසරේටම ලැබුණු ලොකු ෆයිලින් කැබිනට් එකක් වගේ. මතකද අපි කිව්වා cookies හැම රික්වෙස්ට් එකක් එක්කම සර්වර් එකට යනවා කියලා. ඔන්න අර ලොකුම ප්‍රශ්නෙට විසඳුම තමයි මේක. වෙබ් ස්ටෝරේජ් වල තියෙන දත්ත සර්වර් එකට යන්නේ නැහැ. ඒ කියන්නේ අනවශ්‍ය බරක් නැහැ. මේක තනිකරම බ්‍රවුසරේ ඇතුළේම තියෙන මතකයක්. හරි. අපි මේ තුන පැත්තෙන් පැත්ත තියලා බැලුවොත් වෙනස හොඳටම පේනවා. මුලින්ම බලමු ධාරිතාව. cookies වලට තියෙන්නේ කිලෝබයිට් 4ක විතර පුංචි ඉඩක්. ඒත් වෙබ් ස්ටෝරේජ් වලට මෙගාබයිට් 5-10ක්. ඒ කියන්නේ දහස් ගුණයක විතර ඉඩක් තියෙනවා. ඊළඟට ප්‍රවේශය. cookies වලට සර්වර් එකටත් යන්න පුළුවන්. ඒත් වෙබ් ස්ටෝරේජ් තනිකරම බ්‍රවුසර් එකට විතරයි අයිති. කල්ලිකුත් වීමත් වෙනස්. local storage අපි මකනකම්ම තියෙනවා. ඒත් session storage ටැබ් එක වැහුවම මැකේනවා.
හැබැයි මේ හැමදේටම වඩා වැදගත්ම වෙනස තමයි අන්තිම එක. කුකීස් හැම රික්වෙස්ට් එකක් එක්කම සර්වර් එකට ගියත් වෙබ් ස්ටෝරේජ් දත්ත යන්නේ නෑ. හැබැයි ඉතින් හැම හොඳ දෙයකම වගේ මේකෙත් පොඩි අඳුරු පැත්තක් තියෙනවා. ඒ තමයි මේ විදියට පරිශීලකයන්ව මතක තියාගන්න එකේ තියෙන ආරක්ෂක අවදානම් සහ ලොකු සිස්ටම් වල තියෙන අභියෝග. අපි දැන් ඒ ගැන බලමු. මෙතන තියෙන එක ලොකුම අවදානමක් තමයි XSS. එහෙම නැත්නම් cross site scripting කියන එක. මේකෙදි වෙන්නේ හැකර් කෙනෙක්ට පුළුවන් අපේ කුකීස් හොරකම් කරන්න. ඊට පස්සේ ඒ කුකී එක පාවිච්චි කරලා හරියට අපි වගේම වෙබ්සයිට් එකට ඇතුල් වෙන්න. සරලවම කිව්වොත් අපේ සෙෂන් එකම hijack කරනවා. හැබැයි ඉතින් මේ වගේ බේරෙන්න ක්‍රම තියෙනවා. කුකීස් වලට දාන්න පුළුවන් විශේෂ ආරක්ෂක සැකසුම් ටිකක් තියෙනවා. එකක් තමයි HTTP only. මේක දැම්මම JavaScript වලට කුකී එක කියවන්න බැරි වෙනවා. ඊළඟට secure. මේකෙන් සහතික කරනවා කුකී එක යන්නේ ආරක්ෂිත HTTPS සම්බන්ධතාවක් හරහා විතරයි කියලා. අන්තිමට same site. මේකෙන් වෙනත් වෙබ් අඩවි වලින් යන ඉල්ලීම් එක්ක කුකී එක යවන එක නවත්තනවා. විශාල පද්ධතිවල තියෙන තවත් ප්‍රශ්නයක් තියෙනවා. හිතන්නකෝ හරිම කාර්යබහුල වෙබ්සයිට් එකක්. ඒකට සර්වර් එකක් මදි සර්වර් ගොඩක් තියෙනවා. දැන් අපි එක සර්වර් එකකට ලොග් වුණා කියමු. හැබැයි අපි ඊළඟ ක්ලික් එක යන්න පුළුවන් අපේ සෙෂන් එක ගැන කිසිම දෙයක් දන්නේ නැති අලුත් සර්වර් එකකට. එතකොට මොකද වෙන්නේ? ඒ සර්වර් එකට අපිව අඳුරන්න බෑ. අපිව ලොග් අවුට් වෙනවා. හොඳයි මේ ප්‍රශ්නට විසඳුම් දෙකක් තියෙනවා. පළවෙනි එක sticky sessions. මේක හරිම සරලයි. load balance එක කියන උපකරණයෙන් හැම වෙලේම එකම පරිශීලකයාව එකම සර්වර් එකට යවනවා. හැබැයි ඉතින් මේ සර්වර් එක ක්‍රියාවිරහිත වුණොත් ඔක්කොම ඉවරයි. ඒකට වඩා හොඳ දෙවෙනි විසඳුම තමයි distributed cache. මෙතනදී වෙන්නේ හැම සර්වර් එකක්ම පොදු තැනකින් උදාහරණයක් විදිහට Redis වගේ session දත්ත ටික අරගන්නවා. එතකොට ඕන සර්වර් එකකට ගියත් ප්‍රශ්නයක් නෑ. හරි අපි දැන් අතීතයයි වර්තමානයයි දෙකම කතා කළා. එතකොට මොකක්ද අනාගතය? දැන් තියෙන ට්‍රෙන්ඩ් එක තමයි සෙෂන්ස් වලින් ටිකක් ඈත් වෙලා ආයෙමත් අර අපි මුලින් කතා කරපු ස්ටේට්ලස් ලෝකෙට යන එක. අද කාලේ React, Angular වගේ තාක්ෂණයන් එක්ක හදන ඇප්ලිකේෂන්ස් සර්වර් එකේ මතකය මත රැඳා පවතින එක අඩු කරනවා. ඒ වෙනුවට හැම දෙයක්ම ස්ටේට්ලස් විදිහට කරන්න තමයි උත්සාහ කරන්නේ. මොකද එතකොට සර්වර් එකට කිසිම දෙයක් මතක තියාගන්න ඕන නෑ. ඒකින් සිස්ටම් එක හරිම සැහැල්ලු වෙනවා. ලේසියෙන් ලොකු කරන්නත් පුළුවන්. ඉතින් සෙෂන්ස් නැතුව කොහොමද අපි වඳුරගන්නේ? ඔන්න ඒකටන නවීනම විසඳුම තමයි JWTs. ඒ කියන්නේ JSON Web Tokens. මේක හරියට ID කාඩ් එකක් වගේ. හැබැයි මේ ID කාඩ් එක තියෙන්නේ සර්වර් එකේ නෙවෙයි පරිශීලකයාගේ බ්‍රවුසර් එකේමයි. අපිට ආදාළ හැම විස්තරයක්ම මේකෙම අඩංගු වෙලා තියෙනවා. අපි යවන හැම රික්වෙස්ට් එකක් එක්කම මේ ටෝකන් එක තියවනවා. සර්වර් එකට තියෙන්නේ එක චෙක් කරලා අපිව අඳුරගන්න විතරයි. ඉතින් අපි යාලෙමත් ස්ටේට්ලස් ලෝකයකට යන මේ ගමනේදී අන්තර්ජාලය අපිව මතක තියාගන්න ඊළඟ ක්‍රමය මොකක් වේද? ඒක තමයි අපිට හිතන්න ඉතුරු වෙන ලොකුම ප්‍රශ්නය.